මේ කොමඩ් එකේ කොච්චර වතුර ලීක් වෙනවද කියලා. ඉතින් කොච්චර හැදුවත් මේ ගැටලුව निराකරණය කරගන්න බෑ. ඒ හින්දා මම අද කියලා දෙනවා මේ සම්පූර්ණ යුනිට් එකම මාරු කරගන්නේ කොහොමද කියලා. මුලින්ම කරගන්න ඕනේ මේකට එන වතුර පාර සම්පූර්ණ වහගන්න එක. වහගෙන අපිට කරන්න තියෙන්නේ මේකේ බලන්න ජරාව තියෙනවා. අපි මේක මුලින්ම සුද්ධ කරගනිමු. මේ සම්පූර්ණ කෑල්ල ටික මාරු කරන්න කලින් එතකොට මේ සම්පූර්ණ යුනිට් එකම රීප්ලේස් කරන්නයි යන්නේ. ඒ රීප්ලේස් කරන හැටි තමයි මම මේකේ කියලා දෙන්නේ. ඉතින් බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ කෑල්ල මේකේ උඩ තියෙන කවරේ අපි මෙහෙම ඉස්සලා ගත්තාන් පස්සේ මේක ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මේකේ කලින් සෑහෙන කල් පාවිච්චි කරලා තියෙනවා මේ අර වතුර ප්‍රෙස් කරන කෑලි පාව මේකේ කැඩලා ගිහින් තියෙනවා. මේ ගොඩ ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ හින්දා තමයි මේ සම්පූර්ණ මාරු කරන්න යන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ මේ කෑල්ල මෙහෙම ගලව. හරිද? මෙහෙම ඉස්සුවම් පස්සේ මේක යනවා. අපිට මේ කෑල්ල ඉවත් කරගන්න කරන් තියෙන්නේ මෙතන යටින් අල්ලලා මේ පැත්තට කරකවන්න. කරකවුවන් පස්සේ මෙන්න ගැලවෙනවා. බලන්න මේක දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා පාවිච්චි කරලා කොච්චර ජරා ජීර්ණ වෙලා තියෙනවද කියලා ඔයාලටම පේනවා ඇති. ඉතින් මේවා සම්පූර්ණ ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ සම්පූර්ණ කෑල්ල ඉවත් කරගන්න එක. ඒක කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පිහිතලයක් වගේ භාවිතා කරලා මෙන්න මෙතන තියෙන ඇන දෙක. ඇන දෙක පොඩ්ඩක් පුරුල් කරගන්න. ඊට මේක ගලවන්න නම් මෙන්න මේ කෑල්ල උඩට ගන්න වෙනවා. ඉතින් මේ අඩුවකින් වගේ කරන්න තමයි මේ ටික කඩලා යන්න පුළුවන්. එතකොට ඔයා අනිවාර්යෙන්ම පිහිතලයකින් වගේ මෙන්න මේ වගේ ෆ්ලැට් දෙකකින් මේක බුරුල් කරගන්න. මේක චුට්ටක් බුරුල් කරගෙන යටින් තියෙන මෙතන නට් එකක් ගලව ගන්න. මෙහෙම ගලවගත්තාම නට් දෙක එළියට ගන්න පුළුවන්. එස්ස මේක ඊපස් අපිට මේක මෙහෙම ගන්න පුළුවන්. මේ ගද්දින් ප්‍රවේශමට ගන්න යනෝනේ. ඊට පස්සේ මෙතන මේ වතුර ලයින් එක හයි වෙලා තියෙන එකත් ගලව ගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ එතන මේ වතුර ලයින් එක ඇතුළට යන බටේ ගලව ගන්න ඕනේ. මේවට ලේසියෙන් ට්‍රේඩ් කරලා ගලව ගන්න පුළුවන්. ට්‍රේඩ් එක මේව කරලා ඊට පස්සේ මේ බුෂ් එහෙම තියෙන බුෂ් නැති කරගන්න එපා. එහෙම නැති වුණොත් මේ වතුර ලීක් වෙන්න බලනවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේ කෑල්ල ගලව ගන්නනේ අපිට ඕනේ. ඒක කරන් තියෙන්නේ මේ ඊට පස්සේ රවුම් යදී බොනි ප්‍රෙස් සිමෙතන තියෙන රබර් බුෂ් එක මේ ටික පරිස්සමෙන් තියාගන්න. ඊට පස්සේ අපිට තියෙන කෑල්ල මෙහෙම උස්සලා ගන්න. එන්නකොට මෙතන බුෂ් තියනවා. ඊට පස්සේ මේකට නම් ගලවලා ගන්නවා එහෙම. ඊට පස්සේ අපි කරගන්න ඕනේ මේක හොඳට හොද ගන්න ඕනේ. අපි ඊට පස්සේ ආරම්භ බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. බුෂ්
එක තියෙනවා. ඊට අමතරව ෂොට් වෑල් එක තියෙනවා. මේකෙන් තමයි වතුර ඇති ගන්න කන්ට්‍රෝල් කරන්නේ. කොච්චර පිරෙන්න ඕනද කියලා කන්ට්‍රෝල් කරන්නේ මේ ටිකෙන්. ඊට පස්සේ මේකට තියෙනවා උඩ ෂවර් කෑල්ලක් තියෙනවා. අපි අර ෆ්‍රෙෂ් කරන්නේ. අනේ කෑලි සෙට් එක දීලා තියෙනවා. ඊට අමතරව මේ අන දෙක දීලා තියෙනවා අලුතෙන්ම. ඊට අමතරව මේ යට බුෂ් එක දීලා තියෙනවා. යටට පිට්ටන. ඒ කියන්නේ කොමඩ් එකට පිට්ටන බුෂ් එක තමයි මේ තියෙන්නේ. ඒතකොට ඒ කෑලි ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි පිළිවෙලට හයි කරගෙන බලමු මේ වීඩියෝ එක බලන ගමන් පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මොකද මේ වගේ කාර්මික දැනුම වගේම ඉලෙක්ට්‍රොනික දැනුම සියල්ලම ඔයාට notification මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. ඔයා subscribe කරලා තිබ්බොත්. ඊට අමතරව notification on කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මේකට මෙතන වතුර ලයින් එකටත් washer දෙකක් එක්ක එන්නේ. ඒ washer දෙක ඒ විදිහෙන්ම හයි කරගන්න. මේක උඩින් හයි කරන්න තියෙන්නේ, මේක යටින් හයි කරන washer එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මෙතන සිදුරට ගහන්න මේක බස්ස ගන්නවා. බස්සගෙන ඊට පස්සේ මේ ඇන දෙක දානවා අපි. හරි ඊට පස්සේ දැන් වතුර ඇරලා බලමු වැඩි සාර්ථකයි කියලා. මොන වතුරක් දෙනවා හොඳට. ඊට පස්සේ වතුර පෙරනකල් මම මෙතන මේ කෑල්ලක් කැඩලා තියෙන්නේ. ඒකත් රීප්ලේස් කරගන්න තියෙන්නේ. ඒකටත් දීලා තියෙනවා අපිට කෑල්ලක් ඒ බෑග් එකේම. එතකොට අපි කරන්න තියෙන්නේ ඒකත් මෙන්න මේ විදිහට කරකවලා මෙතනින් කරකවලා අපිට මේක රීප්ලේස් කරගන්න පුළුවන්. ඒකට මෙතන කියලා දෙන්න ඕනි කාරණයක් තියෙනවා. මෙන්න මෙතන අපි මේ කෑල්ල දාගෙන මෙන්න මේක තමයි මෙතෙන්ට ස්පෙස් වෙන්නේ. මෙතෙන්ට සෙට් වෙන්නේ මේ කෑල්ල. එතකොට අපි මේකට ඇති ගන්න ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේක සෙට් කරගෙන මේකේ කියලා දෙන්න ඕනි කාරණයක් තියෙනවා. මේ පරණ තිබ්බ ට්‍රේට් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ එන ට්‍රේට් එක පොඩ්ඩක් දිග වැඩිව තමයි එන්නේ. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේ ට්‍රේට් එක ගලවගෙන මේකේ ගාන්න අපි කපා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මේකේ ගන්න අනිවාර්යයෙන්ම කපා ගන්න ඕනේ. එහෙම නැතුනොත් මේ ට්‍රේට් එක දිග වැඩි වෙනවා. මේ දෙකම ඒ ගාන්න කපා ගන්න ඕනේ. අපිට පුළුවන් දැන් බලන්න මෙතනින් වතුර නැවතිලා තියෙන්නේ. අපිට ඕනම වතුර ඕන ගාන ඇඩ්ජස්ට් කරගන්න මෙන්න මේ කට්ටේ උඩට මෙන්න මේ උඩට පහළට කරගන්න පුළුවන්. මේ චුට්ටක් ඈත් කරලා පහළට කරගන්න පුළුවන්. එතකොට අපිට වතුර ඕන ගානින් නවතිනවා. අන්න ඒ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔන්න දැන් අවසාන අදියරට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මම මේක හයි කරගත්තා. අපි තියලා බලමු මේක. මෙන්න මේක නිකන් තියලා තියන්නේ. දැන් බලමු වැඩේ සාර්ථකයිද කියලා. ඔයාලට පේනවද? දැන් බලන්න මෙහෙම එබ්බුවම පස්සේ එබෙන්නේ. ඒ කියන්නේ මේක අපි දිගමදි. අපිට කරගන්න ඕනේ මේක තව කරකවලා මෙන්න මේ කෑලි දෙක අනිත් පැත්තට කරකවලා තව උඩට ගන්න පුළුවන්. බලමු දැන් තියලා දැන් හරිය ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් ගන්න. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.